Everything done අපි supply කෙනෙක් එක මෙයා මේ test supplier අපි අලුතින් customer create කරමුකෝ අපෙන් බඩු ගන්න wholesale හරි නැත්නම් බඩු ගන්න याव सेव කරන්න යාගේ ටෙස්ට් ට්‍රී මෙතන සප්ලයි කෙනෙක් වශයෙන්ත් යාව මෙතන ටයිප් එක සෝරන්න පුළුවන් අපිට කොහෙන්ද විතර සප්ලයි කෙනෙක් ක්‍රියේට් කරද්දී කොහෙන්ද ලෝකල් සප්ලයි කෙනෙක්ද පිටරටින් ගෙන්නනවද ඔන්ලයින් වෙන්න මොන හරි වගේ දෙයක් select කරලා contact numbers ටික දීලා තව දීලා site වෙන ඉස්සර මොනවද නේ ටිකක් දීලා save supply දාන්න save supply දාගත්ත පස්සේ test එකට ගිහිල්ලා මම edit කරලා එතන link කරන්න මේක test එකෙන් supply link කරලා save කරන්න අපිට මෙන්න මේ වගේ ඊපල දෙයක් විතර වැටෙනවා उदाहरण अब एक देखा अभी पन्ना मेरा टेस्ट ये कस्टमर अपने मनोहर दवा से गिल्ला पे आगे बढ़वा टेस्ट ये क्या ना अपन गन्ना ना है क्या दूसरे का बढ़ू गन्ना क्या ना दूसरे तो एक आप क्रेडिट से कर सहा අපි යාගේ මොනවාරි බඩු ගන්නවා යාගේ බඩු පුත් නෑ අපිට දැනට අනිවාර්යෙන් තොන්ද ගිහිල්ලා ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරන්න නෑ também aquela área a peça de cana me testa se o product toque me ya bas sai de amatan peace මෙතන පෙන්වන්නේ නැහැ. මෙතන රිෆ්‍රෙෂ් කරන්න ඕනද ස්කේප් කරනවා. ටෙස්ට් එක දාපුවම මේ ප්‍රොඩක්ට් එක පෙන්වනවා. ඒක ඇඩ් කරලා යාගෙත් අපි යාගෙන් ගන්න මේකෙන් 500යි. එතනදී පොඩි සෙටල් වෙනකොට දාගන්න ඕන පෙන්ඩින් වෙන්නේ. දාලා මෙතන සේව් අප්ඩේට් දාගත්තාම ඒක හරි. දැන් මෙතන අපි බලා ගන්න පුළුවන් ඉතින් අපේ දයා ක්‍රෙඩිට් වෙන්න තියෙන අපි ගෙවන්න තියෙන ප්‍රමාණය මේ වැටෙනවා. මෙතන ගියාම අපේ ටෙස්ට් සප්ලයි එකට අපි 500ක් නැහැ. අපි ෆුල් සෙටල් මෙතන සෙටල් කරන්න පුළුවන් නැත්නම් අතන කස්ටමර්ට ගිහිල්ලා යා කස්ටමර් ටෙස්ට් කස්ටමර් ගියා පස්සේ මෙතන මෙන්න මේ ඊතල් දෙක සිලෙක්ට් කරලා පස්සේ මෙතන වැටෙනවා. ඕවර් එයා අපිට ණයයි 300. අපි යාට ණය 500. ඒකද මෙතන අපි ඉතින් හින්ද අපි එයා අපේ ණය 300 ගත්ත ගමන් රුපියල් 200ක් ඇඩ් වෙන විතර ඔෆ්සෙට් කරාම ඒක අපි යාට දෙන්න තියෙන රුපියල් 300 අඩු වෙලා රුපියල් 200ක බැලන්ස් එකක් හැදෙනවා. දැන් මෙතන බැලුවොත් එම් ක්‍රෙඩිට් ට්‍රැකර් එක ගියොත් එම අපිට අතරම 5 අපි ක්‍රෙඩිට් ට්‍රැකර් මට කලින් පෙන්වන්න බැරි වුණා. ක්‍රෙඩිට් ට්‍රැකර් මෙතන වැටෙනවා. දැන් ක්‍රෙඩිට් ට්‍රැකර් එක මම අයින් කරා ඉඳලා ඩෑෂ්බෝඩ් එකේ ආගේ 200 විතරයි දැන් තියෙන්නේ. පේ 300ක් අපි ගෙවලා තියෙනවා අපේ බාන්ස් එකේ.